සුබ උදැසනක් ඔබ හැම කෙනෙක්ටම මම විශ්වාස කරනවා හැම කෙනෙක්ම ආරක්ෂිතව ඒ වගේම ඔබ හැම කෙනෙකුගේම පවුල් ආරක්ෂිතව සිටින බව මම විශ්වාස කරනවා මේ උදැසන. අපි දන්නවා මුළු ශ්‍රී ලංකාව පුරාවටම අධික ගම් වතුර තත්වයක් සුලිසුලන් තත්වයක් තිබුණත් දෙවියන් වහන්සේ ඔබ සමග සිටින බව මම විශ්වාස කරනවා මේ උදැසන. විශේෂයෙන්ම අද දවසේදී අපි හැම කෙනෙක්ටම දේවස්ථානයේ එක්රැස් වෙන්න බැරි වුණත් දේවස්ථානය තුල අපිට මුණ ගැසෙන්න නොහැකි වුණත් සැබවින්ම දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය දෙවියන් වහන්සේ ඔබ සමග ඔබගේ පවුල සමග ඔබගේ නිවස තුල උන්වහන්සේගේ අභිමුඛත්වය සැබවින්ම තිබෙන බව මම මේ උදැසන විශ්වාස කරනවා. විශේෂයෙන්ම අද දවසේ මටත් මේ දින කීපය තුල මටත් රත්නපුර ප්‍රදේශයේ සිටින්නට නොහැකි වුණා. ඒ වගේම අපේ පවුලේ හැම කෙනෙක්ම හදිස්සි ගමනක් නිසා අපි කොළඹ ප්‍රදේශයේ අපිට සිටින්න සිද්ධ වුණා. මම වතාවන් කීපයක් උත්සාහ කරා රත්නපුරට පැමිණෙන්න. නමුත් කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. නැවත හැරී එන්න සිදු වුණා. ඒ වගේම මම සෙන්සුරාදා දවසේදීත් නැවත වතාවක් උත්සාහ කරා. නැවතත් අසන්නට ලැබුණ දේ තමයි බස් රථයක්වත් ගමන් නොකරන බව අඩුම තරමේ. අපි උත්සාහ කරනවා ඉදිරි දවස්වලදී විශේෂයෙන්ම ගම් වතුර තත්වය නිසා විඩාවට වෙහෙසටපත් වුණ අය සිටිනවා නම් එවැනි අයට උපකාර කරන්න අපි බලාපොරොත්තුෙන් බලාගෙන සිටිනවා. ඒ වගේම මම විශ්වාස කරනවා ඔබ හැම කෙනෙක්ම මට කීප දෙනෙක් මට කතා කරලා කිව්වා ඔවුන් මනුෂ්‍යයන්ට උපකාර කරන බව. ඒක ඉතාම අනර්ග දෙයක්. ඔවුන් මනුෂ්‍යයන්ට ආහාර වලින් ඒ වගේම වියලි සලක්ක වලින් විවිධ ක්‍රම වලින් උපකාර කරන්නට උත්සාහ කරන බව මට අසන්නට ලැබුණා. ඒ වගේම ඔවුන්ගේ ගෙවල් ඔවුන්ගේ නිවස් පවිත්‍ර කරන්නට සමහර අය උපකාර කරන බව අසන්නට ලැබුණා. ඒක ඉතාම අනර්ග දෙයක්. අපි විශ්වාස කරනවා මෙවැනි යුගයක් තුල මෙවැනි කාල වකවානුවක් තුල අප යාඥා කිරීම වගේම අපි ඔවුන් ගැන සොයා බැලීම වගේම ඔවුන්ට උපකාර කිරීම අපේ කිතුරුවන් විදිහට ඉතාම එක අනර්ග දෙයක් බව මම විශ්වාස කරනවා මේ උදැසන. විශේෂයෙන්ම මම ඔබව ධෛර්යමත් කරන්නට කැමතියි. අද දවසේදී උන්වහන්සේගේ වචනය කරන කොටගෙන දෙවියන් වහන්සේගේ වචනය කුමක්ද කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය අපිට කතා කරන්නේ කුමක්ද කියන කාරණාව ගැන දෙවියන් වහන්සේ අපිට කුමක්ද කතා කරන්නේ කියන කාරණාව ගැන මම ඔබව ධෛර්යමත් කරන්න කැමතියි මේ මොහොතේදී. විශේෂයෙන්ම ඔබ ළඟ බයිබලයක් තිබෙනවා නම් ඔබ ළඟ බයිබලය බලන්ට කුමක් හෝ ක්‍රමයක් තිබෙනවා නම් අපේ බයිබලය පෙරලා ගමු නික්මයම පොතේ 17 වන පරිච්ඡේදයට. දෙවියන් වහන්සේ නික්මයම 17 වෙනි පරිච්ඡේදයේ කුමක්ද ඒ සෙනගට කතා කරලා කිව්වේ? දෙවියන් වහන්සේ කුමන ආකාරයටද ඔවුන් ප්‍රතිචාර දැක්වේ? ඒ වගේම මිනිසයා දෙවියන් වහන්සේට ප්‍රතිචාර දැක්වේ කොහොමද කියන කාරණාව ගැන අද දවසේදී අපි බලන්ට යනවා. අපි යාඥා කරලා අපි උන්වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලමු මේ වෙලාවේ. දයාබර යේසුනි අපි යාඥා කරමින් ඔබගේ ශුද්ධ දෑත් වලට බාර කරනවා. අපගේ සභාවේ මේ අවස්ථාවේදී අප සමග මේ මොහොතේ සම්බන්ධව සිටින්නා වූ හැම කෙනෙක්ම ඔබගේ ශුද්ධ දෑත් වලට අපි බාර කරනවා. යේසුනි ඔවුන්ට ඔබ වහන්සේ කතා කළ මැනව යේසුනි ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඔවුන්ගේ ජීවිත සමග තැබුව මැනව ඔබගේ ශුද්ධ වූ දෑත් වලට මේ හැම කෙනෙක්ම අපි බාර කරනවා කැප කරනවා. මේ වෙලාවේදී ඔබ වහන්සේගේ වචනෙන් ඔබ වහන්සේ උන්ට කතා කළ මැනව යේසුස් වහන්සේගේ ජීවමාන නාමයෙන් ආමෙන්. නික්මයම 17 වෙනි පරිච්ඡේදය අපි පද කීපයක් පහළට කියවන්නට යනවා. පළවෙනි පදයේ සිට පද කීපයක් අපි පහළට කියවන්නට යනවා මේ උදැසන. පළවෙනි පදය 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය ඊශ්‍රායල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමින් වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන් කොට රෙපිඩීම්හි කඳවුරු බැඳගත්තාය. එහි සෙනගට බොන්ට වතුර නොතිබුණේය. එබැවින් සෙනග මෝසෙස් සමග විවාද කරමින් අපට බොන්ට වතුර දෙන්නයි කීවේය. මෝසෙස් නුඹලා මා සමග විවාද කරන්නේ මන්ද? කුමට ස්වාමින් වහන්සේ පරීක්ෂා කරන්නහුදැයි ඔවුන්ට කීවේය. එහිදී සෙනගට වතුර පිපාසා විය. මේ පද කීපය තුළ අපි දකිනවා විශේෂයෙන්ම මෝසෙස් සමග මනුෂ්‍යයන් විවාද කරන්නට පටන් ගත්ත අවස්ථාවක්. ඒ වගේම අපි දකිනවා මෙතන මෝසෙස් සෙනගට කතා කරලා තරමක් තද කතාවක් කියනවා. ඇයි දෙවියන් වහන්සේව පරීක්ෂාවට ලක් කරන්න උත්සාහ කරන්නේ කියන කාරණාව ගැන.
මෝසෙස් කතා කරලා කියනවා දෙවෙනි පදයේ දෙස බැලුවොත් ඔබට දැක ගන්න පුළුවන්. මෝසෙස් කතා කරලා කියනවා කුමට ස්වාමින් වහන්සේ පරීක්ෂා කරන්න හොදයි ඔවුන්ට කීවේය. එතන ඉංග්‍රීසි පරිවර්තනයේ දිහා බැලුවොත් ඔබට විශේෂයෙන්ම දැක ගන්න පුළුවන් වෙයි මෝසෙස් කියන කාරණාව ගැන. Why do you put the Lord to the test? ඇයි දෙවියන් වහන්සේව පරීක්ෂාවට පත් කරන්නේ? ඇයි දෙවියන් වහන්සේට විරුද්ධව නුඹලා හිට ගන්න උත්සාහ කරන්නේ? මේ උදෑසන මගේ මාතෘකාව මම කතා කරන්නට යන්නා වූ මේ කෙටි තේමාව තමයි නුඹ දෙවියන් වහන්සේව පරීක්ෂාවට පත් කරන කෙනෙක්ද? ඔබ දෙවියන් වහන්සේව ටෙස්ට් කරන කෙනෙක්ද? ඔබේ ජීවිතය තුළ අපි දන්නවා අපි විවිධ තත්වයන් මැද විවිධ අවස්ථාවන් මැද මෙවැනි ගංවතුර තත්වයන් මැද සමහර වෙලාවට අපේ ජීවිතේ විවිධ ආර්ථික කුණාටු මැද අපි ගමන් කරද්දී මේක ඊටම ලෙහෙසි පහසු කාරණාවක් නෙමෙයි. අපි සමහර වෙලාවට දෙවියන් වහන්සේව පරීක්ෂා කරන අවස්ථාවල් පැමිණෙනවා. සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේට බැනවදින අවස්ථාවල් පැමිණෙනවා. සමහර වෙලාවට අපි නායකයන්ට බැනවදින අවස්ථාවල් පැමිණෙනවා. සමහර වෙලාවට එදා ඊශ්‍රායල් සෙනග කිව්වා වගේ ඇයි මම ගැලවීම ලැබුවේ කියන ඔවුන්ගේ සැකය ඔවුන්ගේ හදවත් වලට පැමිණෙනවා. අපි දැක තිබෙනවා. ඔබ දැක තිබෙනවා. ඔබට වෙන අත්දැකීම් ඕන තරම් ඔබට ඔබේ ජීවිතයේ තිබෙනවා වෙන්න පුළුවන්. මේ කුණාටු අවස්ථාවන් වලදී මම එදා රාත්‍රියේ කුණාටුව පැමිණියා වූ හවස සහ රාත්‍රියේදී මම එළියේ විනාඩි කිහිපයක් ඉන්ට උත්සාහ කරා. ඒක ලෙහෙසි පහසු කාරණාවක් වුණේ නැහැ. ශක්තිමත්ව මුල් ඇදලා තිබුණ හැම ගසක්ම ශක්තිමත්ව ධෛර්යමත්ව හිටියා. ශක්තිමත්ව මුල් ඇදපු නැති ගස් කඩාගෙන වැටුණා. ඒ වගේම ශක්තිය තිබුණ ජීවිත කුණාටුව මැද ඔවුන් නොසැලී හිටියා. නමුත් ශක්තිමත් නැති ජීවිත දුර්වල ශරීරයක් තිබුණ ජීවිත කුණාටුවට ගසාගෙන යන තත්වයට ඔවුන් මුහුණ දුන්නා. ඒක හරි අමුතු දෙයක්, අමුතු අත්දැකීමක්. මම ඒ අවස්ථාවේදී මිදුලට ගිහිල්ලා හිටගත්තම එක තැනක එක දිගට හිටගෙන ඉන්න එක ලේසි පහසු කාරණාවක් උනේ නැහැ. ඒ සුළඟ හැම වෙලාවෙම අපිව ඇදගෙන යන්න උත්සාහ කරා. සුළඟ ඇවිල්ලා ඒ කුණාටුව ඇවිල්ලා ඒ දුර්වල ස්ථාන සොයමින් කුණාටුව හොයාගෙන ගියා. කුණාටුව ඇදගෙන ගියා දුර්වල වුණ දේවල්. නමුත් මෙවැනි අවස්ථාවන් වල ගමන් කරද්දී මෙවැනි කුණාටු මැද ඔබේ ජීවිතය තුළ ඔබ ගමන් කරද්දී ඔබ එවැනි කුණාටු වලට මුහුණ දෙන්න යන්නේ කොහොමද? ඔබ එවැනි කුණාටු මැද ජීවත් වෙන අවස්ථාවන් වලදී එවැනි දේවල් වලට මුහුණ දෙන අවස්ථාවන් වලදී ඔබ ශක්තිමත් මුල් ඇදගත් ගසක් හා සමානව ජීවත් වෙන්න ඔබේ ජීවිතය ඔබට හැකියාව තියෙනවද? මම බලාගෙන හිටියා සමහර ගස් ඒවා කඩන් වැටුනේවත් ඒවල අත්තක්වත් කඩාගෙන වැටුනේවත් නැහැ. ඒවා නිර්භීතව කුණාටු මැද නොසැලී එක තැනක ඒවා හිටගෙන සිටියා. ඒ ගස් මුල් ඇදලා තිබුණ නිසා. ශක්තිමත් මුල් ඇදපු ගසක් ඒ කියන්නේ ශක්තිමත් වචනය මත පදනම් වුණ ජීවිතයක්. ශක්තිමත් වචනයක් මත ශක්තිමත් වූ දෙවියන් වහන්සේගේ වචනය මත මුල් බැසගත් ජීවිතයක් කවදාවත් ඔහු සැලෙන්නේ නැහැ කුණාටු මැද්දෙන් ගමන් කරද්දී. ඒ ජීවිත කිසි දවසක ඒවා පාත් වෙන්නේ නැහැ. ඒවා ඇදගෙන වැටෙන්නේ නැහැ. ඒකට ශක්තිය ලැබුණා ඒ මුල් කරන කොටගෙන. සරුපසක් මත සරු මුල් ඇතපු ගසක් කවදාවත් විනාශයට පත් වෙන්නේ නැහැ. ක්‍රිස්තියානි ජීවිතය මෙන්න මේ වගේ තමයි. ඔබේ ජීවිතය තුළ ඔබ වචනය මත පදනම් වුණ කිතුණුවෙක් නම් කවදාවත් ඔබව කුණාටුවකට බෑ ඔබව වටවන්න. කුණාටුවකට බෑ ඔබව පාත් කරන්න. කුණාටුවකට බෑ ඔබව මුලින් උදුරලා දාන්න කුණාටුවකට හැකියාවක් නැහැ. නමුත් මේ ක්‍රිස්තියානි ජීවිතය තුළ ඔබ ජීවත් වෙද්දී ඔබ මතක තබා ගන්නට අවශ්‍යයි. ඔබ කිතුණු ජීවිතය තුළ සේවය කරනවා වෙන්න පුළුවන්. සභාවට එනවා වෙන්න පුළුවන්. ඔබ සභාවේ විවිධ නායකත්වයන් දරනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ සැබවින්ම හොඳ මුල් ඇති ගසක් හා සමාන වෙන්න අවශ්‍යයි. වචනය මත පදනම් වුණ ජීවිතයක් වෙන්න අවශ්‍යයි. මේ ඊශ්‍රායල් සෙනග වචනය දැනගෙන හිටියා. වචනය කටපාඩම් කරගෙන තිබුණා. නමුත් ඔවුන්ගේ වචන ඔවුන් කටපාඩමේ තිබුණට
ඔවුන් ඒ මත පදනම්ව නැමී ඔවුන් ජීවත් වුණේ. ඒ ඊශ්‍රායල් සෙනග වචනය දැනගෙන හිටියට, වචනය ගැන අසා තිබුණට ඔවුන්ට කිසියම් හෝ ඔවුන්ට සරුබිමක් මත නෙමෙයි ඔවුන් ජීවත් වුණේ. මොකද ඔවුන් හැම වෙලාවෙම අදාරයටපත් වුණා. කුණාටු මැද ඔවුන්ට නිර්භීතව හිටගන්ට බැරි වුණා. ඔවුන් ගිල කාටද ඔවුන් චෝදනා කරන්න පටන් ගත්තේ? මෝසෙස්ට ගිහිල්ලා බැන වදින්න පටන් ගත්තා. මෝසෙස්ට ගිහිල්ලා කියන්න පටන් ගත්තා. ඇයි ඔබ අපිව අරගෙන ආවේ? ඔවුන් මොර ගසන්ට පටන් ගත්තා. ඔවුන් බනින්ට පටන් ගත්තා. තුන්වෙනි පදය කියනවා ඔවුන්ට පිපාසාවිය. එහෙයින් සෙනග කතා කොට තවද අපේ දරුවන්ද අපගේ සිව්පාවන්ද පිපාසයෙන් මරවන්ට මිසරෙන් අප කුමට ගෙනාවද කියලා ඔවුන් අහන්න පටන් ගත්තා. මෙවැනි තත්වයක් තමයි ඔවුන්ගේ ජීවිතවල ඔවුන්ට තිබුණේ. ඇයි හේතුව? ඔවුන් මුල් ඇදගත්ත කිතුණු ජීවිතයක් නෙමෙයි ඔවුන් ජීවත් වෙන්න පටන් ගත්තේ. සැබවින් මුල් ඇදපු ජීවිතයක්, සැබෑ වූ දෙවියන් වහන්සේගේ වචනයට එකඟ වූ ජීවිතයක්, සැබවින්ම දෙවියන් වහන්සේ දෙස බලන ජීවිතයක්, සැබෑ වූ මුල් ඇදගත්ත ජීවිතයක් හා සමානව තිබෙනවා. මම ඔබ ධෛර්යමත් කරන්න කැමතියි. ඔබේ ජීවිතය තුළ මුල් ඇදපු කිතුණුවෙක් හැටියට ජීවත් වෙන්න ආරම්භ කරන්න. ඔබ දෙවියන් වහන්සේව පරීක්ෂා කරන කෙනෙක් නම් අද දවසේදී ඔබ තීරණය කරන්න අවශ්‍යයි. ස්වාමිනී, මම ඔබ වහන්සේව පරීක්ෂා කරනවට වඩා, ඔබ වහන්සේව ටෙස්ට් කරනවට වඩා, ඔබ වහන්සේ ඇත්ත දෙවියන් වහන්සේද කියලා මම කල්පනා කරනවට වඩා, ස්වාමිනී, මගේ ජීවිතය තුළ මම හදාගත යුතු දේවල්, මගේ ජීවිතය තුළ මම ගොඩනගාගත යුතු දේවල් ඔබ වහන්සේ මට පෙන්වන්නට, ස්වාමිනී ඔබ වහන්සේ මට කතා කරන්නට, ස්වාමිනී ඔබ වහන්සේ මාව හඩගස්වන්නට, මාව හදන්නට කියලා අපිට කියන්න පුළුවන්කම තිබෙන්න අවශ්‍යයි. මෝසෙස් දෙවියන් වහන්සේට කතා කරලා කියනවා මෙන්න මේ විදියට. 4 වෙනි පදය බලන්න. මේ සෙනග ගැන කුමක් කෙරෙම්ද? ඔව්හු මට ගල් ගසන්ට මෙන් සෑදී සිටිති. මොනවද ඔවුන් කළේ? ඔවුන් කුණාටුව මැද හිටගන්න බැරි වුණාම, බොහෝ අද මනුෂ්‍යයන් මේ වගේ තමයි. ඔවුන්ට කුණාටුව මැද හිටගන්න බැරි වුණාම, කුණාටුව මැද ශක්තිමත් නැති වුණාම, කුණාටුව මැද ඔවුන් මොනවද කරන්න කියලා ඔවුන්ට සිතා ගන්නට බැරි වුණාම ඔවුන් මොනවද කරන්න පටන් ගත්තේ? මෝසෙස්ට බනිනවා විතරක් නෙමෙයි. මෝසෙස් කතා කරලා කියනවා, ස්වාමිනී, ඔවුන් ගල් ගහන්න වගේ තමයි දැන් නම් බලාගෙන ඉන්නේ. මේක හරියන්නේ නැහැ ස්වාමිනී, දැන් ඔබ වහන්සේ මොනවා හරි කරන්න. ගල් ගසන්ට මෙන් ඔවුන් සෑදී සිටිති. මොනතරම් අවාසනාවන්ත කාරණාවක්ද? ඔවුන්ව මිසරෙන් වහල්භාවයෙන් අරගෙන එනවා උන්වහන්සේ. දෙවියන් වහන්සේ ඔවුන්ට උත්තර දෙනවා. දෙවියන් වහන්සේ ඔවුන්ව අරගෙන යනවා. නමුත් ඔවුන් මොනවද කරේ? ඔවුන් ගල් ගහන්න වගේ මෝසෙස්ට බනින්න පටන් ගත්තා. කිතුණුවෙක්, සැබෑ කිතුණුවෙක් හැටියට ජීවත් වෙන්න අවශ්‍යයි. නැත්තම් කුණාටු ඔවුන්ට දරන්න බෑ. මේ කිතුණු ගමන හරි ලේසි පහසු ගමනක් නෙමෙයි. මේ ජීවිතය හරි ලේසි පහසු කාරණාවක් නෙමෙයි. මේ ක්‍රිස්තියානි ජීවිතය අභියෝග ජය ගන්නට අවශ්‍යයි. අභියෝග මත ගමන් කරන්නට අවශ්‍යයි. එයයි නිර්භීත මේ පොළව මත පය ගහපු ජීවිතයක් කියලා කියන්නේ. 5 වෙනි පදයේ කියනවා, එවිට ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට ඊශ්‍රායල් ප්‍රධානීන්ගෙන් සමහරු කැඳවාගෙන ගංගාවට පහර දුන් සැරෑටිය අතින්ගෙන සෙනගට පෙරටුව යන්න. බලව, මම හෝරෙබ්හි පර්වතය පිට එහි නුඹ ඉදිරියේ සිටිමි. නුඹ පර්වතයට ගසන්ට, සෙනගට බොන්ට වතුර එයින් නික්මෙන්නේ යයි කීසේක. මෝසෙස් ඊශ්‍රායල් වැඩිමහල්ලන්ගේ ඇස් හමුවේහි එසේ කළේය. දෙවියන් වහන්සේ මොනවද කළේ? දෙවියන් වහන්සේගේ පිළිතුරු උන්වහන්සේ ඔවුන්ට සපයන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේගේ උපකාරය මේ අදාරයටපත් වුණ මේ සැලුනා වූ සෙනග වෙතට දෙවියන් වහන්සේගේ පිළිතුරු උන්වහන්සේ දෙන්න පටන් ගත්තා. උන්වහන්සේ මොනවද කරන්නේ? උන්වහන්සේ ඒ පර්වත වලින් උන්වහන්සේ වතුර දෙන්න පටන් ගත්තා. උන්වහන්සේ නැති දේ උන්වහන්සේ ඇති කරන්න පටන් ගත්තා. උන්වහන්සේගේ සැබෑ බව, උන්වහන්සේගේ සැබෑ වූ ජීවමාන භාවය උන්වහන්සේ එළිදරව් කරන්න පටන් ගත්තා ඔවුන්ගේ ජීවිතවලට. මේ උදාසන ඔබ ශක්තිමත් වෙන්න, ඔබ ධෛර්යමත් වෙන්න, ඔබ කොඳුරන ජීවිතයක්, ඔබ එපා වුණ ජීවිතයක් ඔබ
ටෙස්ට් කරන ජීවිතයක්, දෙවියන් වහන්සේව පරීක්ෂාවට පත් කරන ජීවිතයක් ඔබ ජීවත් වෙනවා නම් මම ඔබ ධෛර්යමත් කරනවා ඒක අදින් අතහරින්න තීරණය කරන්න. දෙවියන් වහන්සේට පුළුවන් මාර්ග හදන්න. දෙවියන් වහන්සේට පුළුවන් උත්තර දෙන්න. දෙවියන් වහන්සේට පුළුවන් අපිට සලකන්න. දෙවියන් වහන්සේට පුළුවන් නැති දේ ඇති කරන්න. ඒ නිසා තමයි මිනිසයා ගාවට ගියා. ඊශ්‍රායල් සෙනග මිනිසෙක් ළඟට ගියා. නමුත් මිනිසයා ළඟ පිළිතුරු තිබුණේ නැහැ. මෝසෙස් කතා කළේ දෙවියන් වහන්සේට. දාවිත් අපහසුතාවයන් වලදී හඬ ගැසුවා ඔහුගේ එඬේරාට. එඬේරා ඔහුගේ ජීවිතයට පිළිතුරු දෙන්න පටන් ගත්තා. පවුල් ඔහුගේ සේවය තුළ ඔහු ගමන කෙලවර කළා ස්වාමින් වහන්සේ දෙස බලාගෙන ගමන් කරපු නිසා. දානියෙල් දෙවියන් වහන්සේ තුළ තමාගේ ඇදහිල්ල තබපු නිසා ඔහුගේ ගමන ඔහු කෙලවර කරනු ලැබුවා. යේසුස් වහන්සේ පියාණන් වහන්සේගේ කැමැත්ත මේ පොළොව මත කරනු ලැබුවා. ඔබ කුමක්ද කරන්නට යන්නේ? ඔබ බලන්නේ කවුරු දිහාද? මනුෂ්‍යයා වෙත දුවයි. මනුෂ්‍යයා ළඟට ගොස් උපකාර ඉල්ලයි. නමුත් මතක තබා ගන්නට ඔබ දෙවියන් වහන්සේ වෙතට දුවනවා නම් උන්වහන්සේට පුළුවන් පර්වත වලින් වතුර දෙන්න. උන්වහන්සේට පුළුවන් නැති දේ ඇති කරන්නට. උන්වහන්සේ හස්කම් කරන අපව අත් නොහරින දෙවි කෙනෙක්. ශක්තිමත් වෙන්න, ධෛර්යමත් වෙන්න. දෙවියන් වහන්සේ ඔබව මරන්නට සලස්වන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබ සතු දේ නැති කරන්නට උත්සාහ කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ නැති දේ ඇති කරන දෙවි කෙනෙක්. ආමෙන්. මිනිසයා හිතුවේ ඔවුන්ගේ සිව්පාවුන් මැරෙන්න යනවා. මිනිසයා හිතුවේ ඔවුන් සතු දේ නැති වෙන්න යනවා. ඊශ්‍රායල් සෙනග හිතුවේ තමා සන්තක ඔක්කොම ඉවරයි, මගේ දරුවන් ඉවරයි, මගේ සතු දේ ඉවරයි කියලා. නමුත් දෙවියන් වහන්සේ අවශ්‍ය වෙලාවෙදී උන්වහන්සේ පිළිතුරු දුන්නා. ඒ නිසා ඔබ යම්කිසි කුණාටුවක් තුළ ඔබ ජීවත් වෙනවා නම්, ඒ නිසා ඔබ යම්කිසි කුණාටුවක් මැද්දේ ඔබ ගමන් කරනවා නම් ඔබ තීරණය කරන්න දෙවියන් වහන්සේ ඔබ සමග සිටින බව විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ ඔබ සමග සිටින බව මොන කුණාටුවක් ආවත්, මොන අපහසුතාවයක් ආවත්, මොන අමාරුකමක් ආවත් දෙවියන් වහන්සේට පුළුවන් ඔබේ ජීවිතයට පිළිතුරක් වෙන්න. මොන කුණාටුව ආවත් මුල් ගැලවෙන ගසක් වෙන්න එපා. මොන කුණාටුවක් ආවත් මුල් විනාශ වෙන ගසක් හා සමාන වෙන්න එපා. තදින් මුල් ඇදපු සරු පසක් මත, සරු වූ වචනය මත, සාරවත් වචනය මත පදනම් වුණ ජීවිතයක් ජීවත් වෙන්න ආරම්භ කරන්න. දෙවියන් වහන්සේ ඔබට පුදුම ලෙස ඔබ ගැන ඔබ වෙනුවෙන් උන්වහන්සේ සිට ගන්නට යනවා. උන්වහන්සේ ඔබ වෙනුවෙන් කතා කරන්නට යනවා. උන්වහන්සේ ඔබ වෙනුවෙන් යුද්ධ කරන්නට යනවා. මේ යුද්ධය ඔබේ නෙමෙයි. ඒ යුද්ධය දෙවියන් වහන්සේට බාර දෙන්න උන්වහන්සේට පුළුවන් උපකාර කරන්න. අපි යාඥා කරමු. දයාබර යේසුනි, යම් කෙනෙක් මේ උදෑසන ඔවුන්ගේ ප්‍රශ්න මැද, වේදනා මැද ඔවුන් පොරබදිනවද, ඔවුන් සිරව සිටිනවද, ඔවුන්ගේ ජීවිතවලට ඔබ වහන්සේ කතා කරමින් ඔවුන් ධෛර්යමත් කළ මැනව මේ අනර්ග ඉරුදින ඔවුන්ගේ ජීවිත සඵලවත් ඉරුදින බවට, සඵලවත් ඉරුදිනක් බවට ඔබ වහන්සේ පත් කළ මැනව ඔබගේ ශුද්ධ දෑත් වලට මේ හැම ජීවිතයක්ම බාර කරනවා. හැම මවෙක්, හැම පියෙක්, හැම දරුවෙක්, හැම තරුණයෙක්, තරුණියක් ඔබගේ ශුද්ධ දෑත් වලට බාර කරනවා. ඔවුන්ගේ ජීවිතවලට ආශිර්වාද කළ මැනව මේ සියලු දේ බාර කරන්නේ යේසුස් වහන්සේගේ ජීවමාන නාමයෙන්. ආමෙන්. අපි විශේෂයෙන්ම ඔබට මතක් කරන්නට කැමති 14 වෙනි දින ගෘහය දේවස්ථානය කැපකිරීමේ මෙහෙය පවත්වනවා. ඒ වගේම 21 වෙනිදා විශේෂ නත්තල් වැඩසටහන පැවැත්වෙනවා. ඒ වගේම 25 වෙනිදා උදෑසන 9ට නත්තල් දේවමෙහෙ පැවැත්වෙනවා. ඒ වගේම 31 වෙනි දින නව වසර බලා සිටීමේ දේවමෙහෙ මේ සියල්ල පැවැත්වෙනවා. ඒ නිසා අප සමග රැඳී සිටින්න අපි දෙවියන් වහන්සේට හැම කෙනෙක්ම එක්ව নমස්කාර කරමු, යාඥා කරමු. උන්වහන්සේගේ වචනය මත පදනම් වුණ ඇදහිලිවන්තයෙක් බවට පත්වෙමු, ගෝලයෙක්, අනුගාමිකයෙක් බවට පත්වෙමු. ඉතින් මේ දින අමතක කරන්න එපා. 14 වෙනි දින, 21 වෙනි දින මේ දවස් දෙක මගහරින්න එපා. මේ අනර්ග දවස් දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස අපි හැමෝම එකතු වෙමු. අපි හැමෝම උන්වහන්සේගේ ගෘහයට පැමිණෙමු. දෙවියන් වහන්සේ ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද කරන සේක්වා. God bless you.